හායි යාළුවනේ, ඉතින් කොහමද? සුබ දවසක් හැමෝටම. සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. subscribe කරලා නැත්නම් කරන්න, like එකක් දාන්න, කාට හරි share කරන්න, මේක බලන්න. හොඳද? හැම වෙලේම මං ගේන්නේ කියන්නේ අත්දැකීමුත් එක්ක මට උන දේවලුත් එක්ක ඒවා මගේ තියෙන දේවල් share කරගන්නේ. මොකද මෙහි තියෙන පොඩි පොඩි ප්‍රශ්නයි, මෙහි තියෙන හොඳ දේවලුයි නරක දේවලුයි හැමදේම. හොඳද? අද මං කියන්න ආවේ සිවිල් ID ඇඩ්‍රස් එක ගැන. මොකද මම මේකේ වීඩියෝ එකක් දාලා තිබ්බා. එකක් දාලා තිබ්බට මම හිතුණා ඒක පැහැදිලි කිරීම චුට්ටක් මදි වගේ කියලා. ඒක නිසා මම දාන්නේ. මේ අලුතෙන් එන අය, කුවෙට් එකට අලුතෙන් එන අය අනිවාර්යෙන් බලන්න කම්පැනි එක එකමඩේෂන් ප්‍රොවයිඩ් කරනවාද කියලා. එකමඩේෂන් ප්‍රොවයිඩ් කරනවාද බලන්න කියන්නේ මෙහි අලුතෙන් ආපු ගමන්ම කම්පැනියක් කරන්නේ මාස දෙකක් තුනක් ඒ කම්පැනි එකමඩේෂන් වල තියාගෙන ඒගොල්ලන් කියනවා මේ එකමඩේෂන් එකක් හොයාගන්න කියලා. එහෙම වෙනකොට සමහර විට ඔයාට සිවිල් ID එක හදලත් නැහැ. මොකද ඔයාට ඇඩ්‍රස් එකක් දාන්න ඕනි. දැන් මෙහි සිද්ධියක් වුණා, මංගප්පොළ ගිනි ගත්තා. ඒකත් එක්ක මේ දැන් හැමතැනම ඉන්න කට්ටිය ලොකේෂන් එක ඒ ඉන්න ලොකේෂන් එකේ ඇඩ්‍රස් එක තමයි දාන්න ඕනේ. ඒක නිසා මොකද මෙහි රූමුත් සාමාන්‍යයෙන් බෙඩ් ස්පේස් එකක් ගන්න වුණොත් රුපියල් 35000යි 40000යි. පාර්ටිෂන් එකක් ගන්නවා නම් පොඩි කෑල්ලක් ගන්නවා නම් 65000ක් 70000ක් යනවා. මොකද ඔය ලංකාවේ ඒජන්සි වලින් කියන තරම් සුන්දර නෑ මෙහි විස්තරේ. අනික ඕගොල්ලන් මම ගොඩාක් ඒජන්සි දැකලා තියෙනවා, දාලා තියෙනවා Facebook එකේ 1,20,000යි බේසික් එක. OT තියෙනවා, ට්‍රාන්ස්පෝර්ට් ප්‍රොවයිඩ් අනම්මනම් බයිලා ගොඩෝ දාලා තියෙනවා. අනේ දෙයනේ වඳින්නම් මෙහි එහෙම සේල්ස් ඇසෝසියේට්, බරිස්ටා, එතකොට චෙෆ්ලා, ඩ්‍රයිවර්ලා ඒ වගේ අඩුපඩියකට නම් එන්න නම් එපා. එන්න නම් එපා. මොකද මෙහි ගොඩක් කම්පැනි ඔයාලා මෙහෙට එන්න කලින් ඇග්‍රීමන්ට් එක අපේ ලංකාවේ ඒජන්සියත් එක්ක කතා කරනකොට ඒගොල්ලන්ට ටිකටුත් දෙනවා. ඕගොල්ලන්ව ගන්න. හැබැයි අපේ පොල් බූරුව මොකද කරන්නේ? ඒ ටිකට් සල්ලිත් අපේ අහිංසක මිනිස්සුන්ගෙන් තමයි ගන්නෙ. හරිද? ඒක අපිටත් මටත් එකපාරක් වෙලා තියෙනවා. මේ මං ඔය දැන් තවත් ඒක වෙන හින්දා තමයි මං ඔය කිව්වේ. ඒක නිසා අනිවාර්යෙන් බේසික් එක බලන්න. හොඳද? බේසික් එක අනිවාර්යෙන් 180 කියන්නේ 170 180ට උඩ අනිවාර්යෙන් එන්න. 180ට උඩ එන්න බේසික් එක. එතකොට ඒගොල්ලන් අනිවාර්යෙන් බලන්න මොනවද මේ ට්‍රාන්ස්පෝර්ට් දෙනවද කියලා. මේ ට්‍රාන්ස්පෝර්ට් පට්ටම ගණන්. ඔයා මෙතන ඉඳන් මීටර් 200 300ක් ගියත් KD එකක් ගන්නවා ටැක්සි එකට. හැබැයි බස් වල තියෙන ප්‍රශ්නේ තමයි, ඒ කියන්නේ හොඳ දේ තමයි ඔයා කොහෙ ගියත් රූබයි එකයි ගන්න. ඔය ලංකාවේ සල්ලි 250යි. ඒත් පංගුවත් තැන් වලට ඔයා ජොබ් එකට දාන තැන් වලට මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වැඩ කරන්නේ නැහැ. එහෙම වෙනකොට ඔයාට කම්පැනියෙන් ට්‍රාන්ස්පෝර්ට් එකක් දෙන්නේ නැත්නම් ඔයාගේ පඩියෙන් සමානට ප්‍රයිවට් ට්‍රාන්ස්පෝර්ට් එකක් ගන්නකොට KD 35ක් වගේ යනවා. ඒක නිසා අනිවාර්යෙන් බලන්න ඕනි දෙයක් තමයි ඔයා ලක්ෂ 4ක් 3ක් විතර ගෙවලා මේ රටට එනවා නම් එන්න කලින් ඔයාගේ බේසික් එක බලා ගන්න. 120 බේසික් නම් එන්න එපා. එයාලා පොරොන්දු වෙයි පබ්ලික් හොලිඩේ ගෙවනවා, OT ගෙවනවා අනම්මනම් කියලා. ඒවා ගෙවයි. පංගුවක් කියලාට OT ගෙවනවා කියලා මේගොල්ලන් මෙහි ගොඩාක් කට්ටිය කරන්නේ කම්පැනි. පැය 12ක් වැඩ කරනවා. 120යි බේසික් එක. හරිද? ඊට පස්සේ ඒකට තව KD 30ක් විතර එකතු කරලා 150ක් දෙනවා. ඒකයි කරන්නේ. ඒක නිසා ඒ වැඩේට අහු වෙන්න එපා. මේ අනික හොඳ ඒජන්සි තියෙනවා. හොඳ ඒජන්සි තියෙනවා. සාමාන්‍යයෙන් 1,50,000ක් ලක්ෂ 2කට වගේ මේ රටවල් වලට එවන හොඳ ඒජන්සි තියෙනවා. ඒව බලන්න. ඕගොල්ලන්ගේ නැත්තම් LinkedIn ඔය Facebook වගේම තමයි LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්න. ඔයා යන රට ඔයාගේ ජොබ් එක ඒ ටිකත් එක්ක දාලා ඒ රටේ සර්ච් කරන්න ඔයාගේ ජොබ් එක. ඊට පස්සේ ඒ ගිහිල්ලා ඒගොල්ලන්ගේ තියෙන මැනේජර්ලව
HR එකේ කට්ටියන්ව ඒගොල්ලන් ෆලෝ කරන්න, කමෙන්ට් කරන්න ඒවට, ඊට පස්සේ මැසේජ් එකක් කරන්න. එතකොට වැඩි ලීසි. තවත් ඔයාට ඔය ඒජන්සි වලට ගෙවක වින්න ඕනේ නැහැ. එයින් ඇග්‍රීමන්ට් අනම්මන ඔක්කොම ටික වෙනවා. ඔයාට බීරෝ බැඳන් එම්බසි එකට ගිහිල්ලා වීසා එක ස්ටාම්ප් කරගෙන මෙඩිකල් එක කරගෙන පාඩු වෙන්න තියෙන්නේ. හොඳද? ඒක නිසා ඔයාලට මේ රට එන එක මෙහි කුවෙට් එකට එන එක සම්බන්ධව මොන හරි තව වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් කාරු හරි කමන්නේ කමෙන්ට් එකක් දාලා තියන්න. මල්ලි හරි අයියා හරි මොකක් හරි කියලා. මෙන්න මේ ගැන රට එනකොට අපිට දැනගන්න ඕනි මෙන්න මේ විස්තරේ. ඒක කොහොමද කරගන්නේ කියලා මේ මැසේජ් එකක් දාලා තියන්න. ඔයාලට මෙහින් ඇග්‍රීමන්ට් එකක් ගෙනාගත්තොත් එහෙම එම්බසි ප්‍රොසෙස් එකයි ඔය බීරෝ මෙඩිකල් අනම්මනන් ටික කරගෙන ඕගලන්ට එන්න පුළුවන්. ඒකවල කිසි ප්‍රශ්නයක් නැහැ. ලීගල් විදිහටම තමයි. එහෙනම් යාළුවනේ මං හිතනවා මේ වීඩියෝ එක පොඩ්ඩක් දික් වුණා කියලා. මාතෘකා දෙකක් සම්බන්ධවම කතා කරා. ඉතින් හොඳයි කියලා හිතුනේ හින්දා මං කතා කරේ. මොකද මම මේ දවස්වල Facebook එකේ දකිනවා ඒජන්සි දෙක තුනක් CI 120යි 110යි පඩියට ලංකාවේ කට්ටිය ගෙන්නන්නේ. හරිද? සාමාන්‍යයෙන් මේ රටවල වලට අඩුම 160ට 170ට උඩින් තමයි එන්න ඕනි ට්‍රාන්ස්පෝර්ට් එකමඩේෂන් දීලා. නැතුව නෙමෙයි දීලා. අනික මෙහෙ සාමාන්‍යයෙන් පැය 8යි වැඩ කරන්නේ. බ්‍රේක් එකක් හම්බ වෙනවා. ඒ බ්‍රේක් එකත් එක්ක පැය 9යි. ඕකයි විස්තරේ. එහෙනම් යාළුවනේ ඔය ටික මතක තියාගන්න. එන්න කලින් බේසික් එක බලන්න. එකමඩේෂන් දෙනවද, මෙඩිකල් දෙනවද, ට්‍රාන්ස්පෝර්ට් දෙනවද කියලා බලන්න. ඒ විස්තර ටික බලලා දෙවිනේ කියලා අත ගාලා එන්න. හැමෝටම ඉතින් ජය වේවා එහෙනම්.